ටාටා IPL 2026 තරඟාවලිය මෙතෙක් අපරාජිත දිල්ලි කැපිටල්ස් සහ මුම්බයි ඉන්දියන්ස් අතර තරඟය අද දිල්ලියේදී අරුන් ජේට්ලි ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. කාසිය වාසි දිනාගත් දිල්ලි කැපිටල්ස් නායක අක්සර් පටේල් මුලින්ම පන්දුර පාර දීමට මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට ආරාධනා කරනවා. පන්දුවර 20 අවසානයේ කඩලු 6ක් දැවි ලකුණු 162කින් සෑහීමට පත්වීමට මුම්බයි ඉන්දියන්ස් පිටිකරුවන්ට සිදුවන අතර කණ්ඩායමේ මුල් පෙළ පිටිකරුවන් එක පිටයක දැවී යද්දී නායක සූර්ය කුමාර්ගේ වේගවත් ලකුණු 51 කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ මුල් කඩලු දෙක පළමු පන්දු ආර දෙක තුල දැවී යනවා. කෙසේ නමුත් සමීර් රිස්වි හා පැතුම් නිස්සංක හා එක්ව දිල්ලි ඉනිම ගොඩනැගූ අතර පැතුම් නිස්සංක පන්දු 30කින් අගනා ලකුණු 44ක් රැස් කිරීමට සමත් වුණා. සමීර් රිස්විගේ අගනා පිටිකරණය සමගින් දිල්ලි කණ්ඩායම කඩලු 4ක් දැවි අවසන් ඉලක්කයේ සපුරා ගැනීමට සමත් වුණා. මේ අතර සයිමන් ඩූල් පැතුම්ගේ පිටිකරණ විලාසයේ ඔහු පන්දුර පවන දෙන ආකාරය සැබවින්ම ශ්‍රී ලංකාවේ බිහි වූ අද්විතීය ක්‍රීඩකයා වන ආරවින්දර සිල්වාට බොහෝ සෙයින් සමාන කර තිබෙනවා. ඔහුට වගේම පැතුම්ට අනන්‍ය වූ ප්‍රහාරාත්මක වේගයක් වගේම හරි පිරිසිදු පිටිකරණ ප්‍රහාරාත්මක විලාසයක් තිබෙනවා. යනුවෙන් ඔහුගේ පිටිකරණ විලාසය ඇගීමට ලක්කොට තිබෙනවා. මේ පිළිබඳව ඔබගේ අදහස් කුමක්ද? ඔබගේ අදහස පහතින් කමෙන්ට් කරන්න.